ජේසු පීඨයි සියලු දෙනාටම ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබම සුබ ආශිර්වාදමත් අලංකාර උදෑසනක් වේවා. මේ ආශිර්වාදමත් අලංකාර උදෑසන අපි සුදු වචනය මෙනෙහි කරමු. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට. පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයේ හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක. එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. හවස විය, උදය විය. ඒ එක දවසක්ය. දෙවියන් වහන්සේ ජල මැද්දේ අවකාශයක් වේවා. එය කරන කොටගෙන ජලය ජලයෙන් වෙන් වේවායි කීසේක. දෙවියන් වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණ ජලයෙන් අවකාශයට යටින් තිබුණ ජලය වෙන් කළසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. හවස විය, උදය විය. ඒ දෙවැනි දවසක්ය. දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියලි බිම පෙනේවායි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ වියලි බිමට පොළවය කියාද රැස් වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. ආමෙන් ආමෙන්. සියලු දෙනාටම ජේසු පිහිටයි.